ගවත්තේ කොල්ල සැරයි නයි වගේ අවුස්ස ගණ්ඩ පාඩෝ මං ඇවිල්ලා දෂ්ට කරන උඹට ඇඟ පුරා විස දුවලා මැරෙන්න. යකෝ මයියාල් වෙලා ඉන්න කෙල්ල මගෙන් අහලා තමයි උස්ම උනත් ගන්න. එදන්නද මං කන්න එපා කිව්වෝ කන්නේවත් නැහැ. අඩුම ගානේ කෙල්ලගේ අම්මා තාත්තවත් කියන දේ අහන්නේ මං කියන දේ පමණයි අහන්නේ. හරිද? මං කියන විදියට විතරයි ඒකේ නටන්නේ. හරිද? බල දැකලා තියනවාද කරන්ට් එකට අකුණු කොටනවා. කරන්ට් එකට අකුණු කොටපුවාම ෂෝට් වෙනවා. හරිද? ෂෝට් වුණාම මුළු ලංකාවම ගිනි ගන්නවා. ආන් ඒ වගේ සීන් එකක් තමයි යන්නේ ජනතාජගේ මගේ අතරේ. හරිද? ජනතාජ කරන්ට් එක මම අකුණ. හරිද? අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ ලංකාවේ ඊට පස්සේ යන්නේ. හෙට අනිද්දා කරන්ට් එකට අකුණු කොටපුවාම ෂෝට් වෙනවා. ෂෝට් වුණාම මුළු ලංකාවම ගිනි ගන්නවා. ආන් ඒ වගේ සීන් එකක් තමයි ජනතාජගේ මගේ අතරේ යන්නේ. ඒකින්ද ලංකාව ගිනි ගත්තාම නිමන්ට බලාගෙන ඉන්න කට්ටිය. හරිද? ඔයානේ නිකම් පළයකෝ යන්න. මේ වැලන්ටයින් එක දවස් ගැන මොකද කියන්න තියෙන්නේ ඔයාලට? ඔව් කරා මම මතක නැහැ මොනවද කියන්නේ. කොටා දන්නවනේ මේ කොටාව දන්නවනේ කොට බං මේ කොටා උඹගේ තත්ත්වය භයානකයි උඹට පරිස්සම් වෙන්න කියන්න ආවේ අපි. හරිද? උඹගේ තත්ත්වය භයානකයි පස්සේ කිව්වේ නෑ කියන්න එපා. උඹ අවුවුනොත් මචං උඹට ගහනවා තව ටිකක් මිටි වෙන්න. හරිද? මගේ වම් පාදෙන් ගහන්නේ උඹට තව ටිකක් මිටි වෙන්න කනට ගහනවා. බල්ලට ගැහුවා වගේ ගහන්නේ. බල්ලට ගැහුවා වගේ. හරිද? හොඳින් මතක තබා ගන්න ඕනේ. උඹගේ තත්ත්වය භයානකයි. දිමා උඹට ගේමින් විදු ගැන මොකක්ද කියන්න දෙන්නේ? මචං මෙහෙමයි. ගේමින් විදු මේ ගහපන්. ඔබ ගේම් ගැහුවා වගේ නෙමෙයි. මේක රියල් ජීවිතය. මේක රියල් ජීවිතය. ඔබ ගේම් ගැහුවා වගේ නෙමෙයි මේක රියල් ජීවිතය. වරෙන් පේස් ටු පේස්. කානෝ බලාපිය කන් ලොකේෂන් දාපන් ගෙදෙට්ට ඇවිල්ලා උස්සනවා. හරිද? ලොකේෂන් දාපන් ගෙදර. ලොකේෂන් දාපන්. ඔබ නිකන් සත්සන් දාන්න එපා මේකේ. හරිද? අපි තමයි මේකේ අයියලා. හරිද? හොඳින් මතක තබා ගන්න ඕනේ. තත්ත්වය භයානකයි. හරිද? තත්ත්වය භයානකයි. අහුවෙන්නේ නැති පොඩි එකෙක් උඹ. තත්ත්වය භයානකයි. ගේමින් විදු ගෝතයා. දැන්ගිලා හොටෙල් එක ළඟ ඉන්නේ. හොඳේ දණගස්සල ගන්නේ හොටෙල් එකේ තියලා. ඔව් හොටෙල් එකේ උඩ තට්ටුවට අරන් ගිහලා ගන්නේ. A few moments later. තියෙනවානේ දේශපාලන ගැන කතා කරලා. ඒකට එකෙක් මැසේජ් එකක් දාලා තියෙනවා උඹට ওই දේශපාලන ගැන කතා කරන්න ගිහලා කවදායි අවසන් ගමන් යන්න වෙන්නේ සුදු පාට වෑන් එකකින් කියලා. A few moments later. තත්ත්වය භයානකයි. खत्म. हेलो. बाय बाय. टाटा. गुड बाय. गया. අඩෝ කැන්ඩියා සේදයා. ඔබට ලැජ්ජ නැද්ද අතෝ මගේ තේවත් තමයි ඉතින් රීලා ගියේ. බල බල්ලෝ. ඔබ මචං ආයේ අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා අහු වෙන්න නම් එපා මචං. මං කිව්වේ නෑ උඹ ඔහොම බලු වැඩක් කරයි කියලා මේ මට. හරිද? වහාම මේ සංගඩිය කුඩු වෙන්න ගහන්න කලින් මගේ තේවත් මැද්දේ තියෙන බූ ගොඩ අයින් කරලා ඵලයක්.
Patris et Filii et Spiritus Sancti. මචං මේ ඊයේ වීඩියෝ එකක් යනවා මට ගහන එකක්. හරිද? ওই ගහන වීඩියෝ එක මචං මේ ඇත්ත සීන් එකක් තමයි. ওই වීඩියෝ එක පරණ සීන් එකක්. 2024 උනේ සීන් එකක්. හරිද? ඕක මේ ඊයේ පෙරේදා උනේ එකක් නෙමෙයි. ඕක මචං මං යාළු වෙලා හිටියා කෙල්ලෙක්. ඒ කෙල්ලගේ අයියත් එක්ක පොඩි අවුලක් ගිහිල්ලා තමයි ඔය වගේ සීන් එකක් උනේ. මම මේ එතකොට මචං ලව් සීන් එකෙන් උඩරිම වැටිලා හිටියේ. හරිද? මං එතකොට වීඩියෝ මොකුත් කරන්න අරන්වන් නෑ මේ Facebook එකේවත් එතකොට නෑ. හරිද? 2024 තමයි ඕක උනේ. ඊට පස්සේ ඔය පොඩි සීන් එකක් ගිහිල්ලා මේ තමයි ඔය වීඩියෝ එක මේ ඒ කෙල්ලගේ මල්ලි කෙනෙක් තමයි ඔය වීඩියෝ එකත් අරන් තියෙන්නේ. හරිද? උන්ගේ අයියා ගහත්ති අරුන්ගේ මල්ලි තමයි ඔය වීඩියෝ එකත් අරන් තියෙන්නේ. ඒකින්ද මේ ඔය වීඩියෝ එක මේ ඊයේ පෙරේදා උනේ විදියට මේ සාමාන්‍ය යන්නේ මේක වටේම මේ ඔය වීඩියෝ එක දැන් 2024 උනේ සීන් එකක්. හරිද? ලව් හුටපටයක් තමයි ඔය. මේ දැන් වගේ ඔහම ඉතින් ගහන්න ආවොත් මං ඌට පුකේ ඇරලා මරන්නේ ගෝතයාට. ඔයානේ නිකම් පළයකෝ යන්න. හරිද? ඒ දවස්වල ඔය ඉතින් එක එක මේ ලව් සීන් වල හිටපුවම ඉතින් දන්නවනේ මොලේ තියෙන විදිහේ මානසිකව පොඩ්ඩක් වැටිලා හිටියේ. ඇන්නම් ඉතින් ඔහම ආවොත් ඉතින් ගහන්නේ ඇට දෙක පුක වටේ කරගෙන. නැති වෙන්න තියෙන ඔක්කොම මේ වෙද්දී නැති වෙලා ඉවරයි. නත්තම් වෙන්නම කෙලවුණා. ආයි කෙලවෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මං මොනවා කරයිද කියලා මටවත් හිතා ගන්න බැරි තත්ත්වයක තමයි මම ඉන්නේ. හරිද?